ඔයාගේ no contact person ගේ මේ වෙලාවේ ජීවිතේ මොනවද වෙන්නේ? අපි බලමු මේ වෙලාවේ මොනවද වෙන්නේ කියලා එයාගේ ජීවිතේ. කාඩ් පික් කරමු. මොනවද සිටුේෂන් එක? මේ වෙලාවේ එයාගේ මොකද වෙලා තියෙන්නේ? අපි කාඩ් ගමු. Oh my god. අපි බලමු. එයා මුලින්ම දුකෙන් ඉන්නේ. එයා දුකෙන් ඉන්නේ. එයා ඔයා නැතුව දුකෙන් ඉන්නේ. 9 of swords. එයාට ළඟ තියෙන දේවල් පේන්නේ. එයා දුකෙන් ඉන්නේ මේ වෙලාවේ. ඊට පස්සේ අපිට පෙන්නනවා hangman ඒ වගේම අපිට පෙන්නනවා four of cups hangman මේ කියන්නේ මොකක්ද? මේ කියන්නේ එයා ඇත්තටම බැඳලා දාලා වගේ. එයාගේ මනස සිතිවිලි බැඳලා දාලා වගේ. එයා දන්නේ එයා මොනවද කරන්න ඕන කියලා. එයා කරන්න ඕන දේ එයාට කරන්න බෑ. මොකද එයාට කොච්චර හොඳ පණිවිඩ ආවත්, එයා මොනම දේ විශ්වයෙන් ඉල්ලුවත් මේ වෙලාවේ එයාගේ හිත ක්‍රියාත්මක වෙන්නේ හරියට. The hangman. හරියට හිත එල්ලලා වගේ. ඒ කියන්නේ අපි කියන්නේ කට වහලා තිනවා වගේ. නිකන් අපි දෙයක් කරන්න හදුවට ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ වගේ. ඒ වගේම මෙයාට ඇවිල්ලා තියෙනවා two of swords. ඒ කියන්නේ මෙයාට මේ වෙලාවේ අරමුණු දෙකක් තියෙනවා. සමහර ලාවට මෙයා මොනවා හරි දෙකක් ගැන හිතනවා. සමහරලාට ඔයාට කතා කරන්නද එපාද? එහෙම නැත්නම් තව අරමුණක් තියෙනවද? මොකක් හරි එහෙම අරමුණු දෙකක් එක්ක මෙයා ගැටෙනවා. ඒක නිසා දැන් මෙහෙම සන් කාඩ් එක තියෙන මේ පොසිෂන් එකේනේ. මෙයා මොනවා හරි දෙයක් කරලා මෙයාට ඒක ජයග්‍රහණය එන්න පරක්කුයි. ඒ වගේම ජස්ටිස් කාඩ් එක. ඒකත් රිවර්ස්. මොනවා හරි මෙයාට අසාධාරණයක් වෙලා තියෙනවා මොනවා හරි දෙයකින්. ඒ ජස්ටිස් එහෙම නැත්නම් ඒ සාධාරණය සහ වාසනාව එන්න තාම ඇවිල්ලා නැහැ. නේ? ඒක නිසා එයා දුකින් ඉන්නේ. ඔයා නැතුවත් දුකින් ඉන්නේ. එයාගේ මේ දවස්වල වැඩ කටයුතු සාර්ථක නැහැ කියලා එයා දුකින් ඉන්නේ. නමුත් එයාගේ death එයා වෙනසක් වෙලා තියෙනවා. එයා පිබිදිලා තියෙනවා. එයා අලුත් ආරම්භයක් ගන්න හදනවා. අපි තව කාඩ් එකක් අරන් බලමු. මොකද්ද කියලා. එයා දෙවියන්ගෙන් උදව් ඉල්ලලා තියෙනවා. එයාගේ ජීවිතයට ආලෝකය අවශ්‍යයි. මේකෙන් එයාට ගැලවෙන්න අවශ්‍යයි කියලා දෙවියෝ එයාට දීලා තියෙනවා. death දීලා තියෙනවා.